ඉතින් කොහොමද අදත් මම තව වීඩියෝ එකක් අරගෙන එනවා ඔයගලත් එක්ක විභාගයට ඔයගොල්ලෝ කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන එක ගැන කතා කරන්න. ඒකෙදි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මම කලින් වීඩියෝ එකේදී කතා කරලා ඔයගලත් එක්ක බෙදා හදාගත්තේ කොහොමද අපි මේ කන්සිස්ටන්සි එක තියාගන්නේ. ඒ කියන්නේ වැඩපිළිවෙලේ අඛණ්ඩව ඉන්නේ. එක්සෑම් එකදී ඇත්තටම හොඳ ප්‍රතිඵල ගන්න වැදගත්ම වෙන කාරණයක් තමයි මේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම. කොහෙන්වත් බ්‍රේක් කරන්න බෑ මේ වැඩපිළිවෙල. ඒතර මේ වැඩේ ඉන්නවා නම් ප්‍රධානවම අපි වැඩපිළිවෙල පටන් ගන්නවා නම් කොතනින්ද පටන් ගන්න ඕනේ කියන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක්. ඇත්තටම පටන් ගන්න ඕනේ ඔයා මුල ඉඳලා නම් වැඩ කරන්න යන්නේ. කලින් වැඩ කලේ නැත්නම් ඔයාට ලොකු අවබෝධයක් නැතුව ඇති මේ ඔයාට තියෙන අධ්‍යයනය කරන්න තියෙන විෂයපතය ගැන. ඉතින් ඒ නිසා පළවෙනියටම කරන්න ඕනේ යාළුවෙක්ගෙන් හරි ගුරුවරයෙක්ගෙන් හරි YouTube ඕන තරම් වීඩියෝස් එනවා අපේ කාලේ. ඒ කියන්නේ අපිට තිබුණා YouTube. නමුත් ඊට වඩා දැන් හැම පාඩමක්ම වගේ YouTube වලින් ඉගෙනගෙන මේ වැඩේ ඉවර කරගන්නත් පුළුවන් මට්ටමක දැන් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම හරි කමක් නැහැ. මේ PDF හරි හොයාගෙන බලන්න ඉස්සලාම ඉගෙන ගන්න තියෙන මාතෘකා ටිකවත් ඔයාට අයිඩියා එකක් තියෙන පාඩම් කීයක් තියෙනවද? ඒකෙදි මොන වගේ පාඩම්ද තියෙන්නේ? මොන වගේ උපමාතෘකාද තියෙන්නේ? අන්න ඒ වගේ පොඩි ඒ අධ්‍යයනය කරන්න තියෙන වපසරිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක ඔයාට තනියෙන් අවබෝධ කරගන්න බැහැ. ඔයාට ගුරුවරයෙක්ගෙන් අහන්න පුළුවන්. ඔයාගේ හොඳට ඉගෙන ගන්න යක් ඔයාට වඩා දැනුමක් තියෙන යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. නැත්නම් අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් ඕන විදිහකට ඒක කොහොම හරි වැඩේ පටන් ගන්න ඕනේ. ඔයාට මේ කරන්න තියෙන වැඩේ මොකක්ද කියන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඔය යන්නම් වල ඔයා දන්නේ නැහැ මේ ඉගෙන ගන්නේ මොකක්ද, මේ මොන පාඩමේද, මේ මොන කෑල්ලේද ඉන්නේ, සහ අන්තිමට ඔයා යන්නේ කොතනටද කියන එක ගැන අවබෝධයක් නැත්නම් තේරුමක් නැහැ. ඒ නිසා පළවෙනියටම පටන් ගන්නවා නම් වැඩ කරන්න ඔයා පටන් ගන්න ඕනේ මේ ඔයාට අධ්‍යයනය කරන්න තියෙන පාඩම් ගැන අවබෝධය ගන්න එක. ඉතින් ඒකට අර මං කිව්වා වගේ කොහොම හරි පාඩම් ටික සහ මාතෘකා ටික අවබෝධ කරගන්න ඕනේ. සහ දැන් ඊළඟට තරමක් දුරට ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් ඔය අනිවාර්යෙන් හොඳ නෝට්ස් ටිකක් දැන් බයොලොජි ඒ වගේ විෂයන් වල මම හිතන සම්පත් පොත කියලා පොතක් තියෙනවා. ඉතින් ඒ වගේ හරි ටියුට් සෙට් එකක් හරි ගොඩාක් එපා. අර සර්ගේ මේ සර්ගේ එහෙම එපා. හොඳ සර්ව සම්පූර්ණ කියන්න බෑ. සම්පූර්ණ මට්ටමක තියෙන නෝට් එකක් තියාගත්තොත් හොඳයි. මොකද ඒක අර ගොඩකින් බලන්න ගියොත් ඔයාට අර ફોකස් කරලා මතක තියාගන්න බැරි වෙන නිසා හොඳ නෝට් සෙට් එකක් හොඳ කරුණු තියෙන නෝට් ටිකක් එකතු කරගන්න යාළුවෝගෙන් උදව් ගන්න පුළුවන් ගුරුවරයෙක්ගෙන් ටියුට් සෙට් එකක් වෙන්න පුළුවන් මොකෙන් හරි කමක් නැහැ. හැබැයි ඔයාලම හොඳ කරුණු ටිකක් ලේසියෙන්ම ඔයාට ආයේ ඉන්ටර්නෙට් යන්නයි ඒ වගේ අනම්මනම් කරන්න. මොකද දැන් ඔක ඉන්ටර්නෙට් එක හොයන්න ගියොත් වෙන්නේ ඔක කරුණු හැවිල්ල පැත්තක දාලා වෙන වැඩ කරන එක නේ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඉඳගත්ත ගමන්ම දැන් ඔය මොන හරි නෝට් එකක් බලන්න ඉඳගත්ත ගමන් ඒතන හැමදේම තියෙන්න ඕනේ නෝට් එකේ. නැතුව අපි මෙහෙම ෆෝන් ඔබන්න ගියොත් එහෙම වැඩේ වෙන්නේ නැහැ. නිසා හොඳ නෝට් ටිකක් එකතු කරගන්න ඊළඟට මම කිව්වා වගේ වැඩේ පටන් ගන්න. වැඩේ ඔය තැන් දෙකෙන් ස්ටාර්ට් එකක් ගන්න හොඳට ප්ලෑන් කරලා කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මෙහෙම ඔයගොල්ලෝ වැඩ කරන්න දැන් පටන් ගත්තොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. අපි ආයේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න.